Hello කොහොමද welcome back to my YouTube channel. ඉතින් පහුගිය ටිකේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා අසනීපෙන් හිටපු නිසා. තාමත් සුව වෙමින් පවතින හින්දා මම හිතුවා ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේනවා කියලා. කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් අපි මොන වයසක හිටියත් අපේ බාහිර පෙනුම වගේම අපි ඇතුළතිනුත් ගොඩක් නිරෝගී වෙන්න ඕනේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. වීඩියෝ එක පුංචි වුණාට මම හිතනවා මේක ඔයාලගේ ජීවිත කාලෙටම වැදගත් වෙයි කියලා. ඉතින් මං හිතුවා මං මෙන්න මේ තත්ත්වෙන් කොහොමද මෙන්න මේ තත්ත්වෙට ආවේ කියලා ඔයාලට කියනවා කියලා. සරලවම කිව්වොත් මං කොහොමද මගේ පාර අඩු කරගත්තේ? මං මොනවද ඒකට කරපු දේවල් කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මං පියවර වශයෙන් මේවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මං ඉන්නවට පරිසරය ගොඩක් සද්දයි. මං ඔයාලගේ ඉල්ලන ඔයා වැඩි කියා කරන්න එපා කියලා. ඉතින් මුලින්ම ගත්තොත් මම පොඩි කාලේ ගොඩක් මහත කෙනෙක් නෙවෙයි. මගේ පවුලේ අයත් ගොඩක් එහෙම ගොඩාක් මහත කට්ටිය ඇත්තටම නැහැ. ඒ වගේම මම ඉස්කෝලේ කාලේ ස්පෝර්ට් වලට ගියපු නිසා මම දැනටත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නේ ඩාන්සින් මම කරන්නේ. එතකොට මම ඩාන්සින් හොඳටම පොඩි කාලේ ඉඳලා හැම ඩාන්සින් අයිටම් එකකම ඉඳලා තියෙනවා. එතකොට ඒ කාලේ ඒ වෙද්දි එතකොට ස්පෝර්ට් කරන නිසා හැම මම ගොඩාක්ම මහත්තුන් නැහැ. ඇත්තටම මොකද මම ගොඩාක්ම කෙට්ටු ළමයි. හැබැයි මම O level ඉවර වුණාට පස්සේ අර ගෙදර හිටපු කාලේ පුදුම තරම් මහත් වුණා. ඒක A level ඉවර වෙනකම්ම මගේ මහත තිබ්බා. කිලෝ 65ක් විතර. ඒ කියන්නේ මම කිලෝ 40 ගාන විතර ඉඳලා කිලෝ 60 ගාන විතර වැඩි වුණා. ඒකට හේතුව දැන් මම ඔයාලට කියන්නම්. මම ඉන්නකොට මට එච්චර දැනුනේ නැහැ මම මහත් වෙලා කියලා. ඒක මට ප්‍රශ්නයක් උනේ නැහැ. ඇත්තටම කිව්වොත් මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි ටික දවසක් යනකොට අර A level කාලේ අන්තිම වගේ වෙනකොට මට හිතෙනවා මට ඩාන්සින් අයිටම් එක නටා ගන්න අමාරුයි. ගොඩක් අය මට මහතයි කියන්න පටන් ගත්තා. ඒ වගේම මට දේවල් කරන්න බැරි වුණා. සමහර වෙලාවට ඩාන්සින් අයිටම් වල ඩාන්සින් කරන කෙනෙක්ගේ ෆිගර් එක තියෙන ඕන විදිහක් තියෙනවනේ. එතකොට ඒකෙන් පිට මම ගොඩක් මහත් වෙලා තිබ්බා. ඉතින් මමම ගොඩක් තැන්වල අපහසුතාවයටපත් වුණා මේ මම මහත නිසා. ඉතින් A level කාලේ මම බර අඩු කරගන්න එච්චර උනන්දුවක් නැති වුණාට A level වලින් පස්සේ එක්සෑම් එක කරලා අර අපි ගෙදර ඉන්න කාලේ තියෙනවනේ. ඒ කාලේ මම එක ඒවා try කරලා කෙට්ටු වුණා. හැබැයි මම ඒ කෙට්ටු උනේ මගේ BMI යගේ. ඒ කියන්නේ BMI අගේ මනින්න මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ බරත් හරියටම BMI එකේ කොහොමද තියෙන්නේ කියලා බලාගන්න. එතකොට ඔයාලා හැමෝම දන්නවනේ BMI එකේ කියලා කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති කෙනෙක්ට මෙන්න BMI අගේ මේ විදිහට තමයි BMI වගේ අගේ මනින්නේ. මගේ උසින් බරින් මේ විදිහට හදාගෙන ඒ එන ගානට තමයි අපේ BMI එක තියෙන්නේ. එතකොට තමයි අපි නිරෝගී පුද්ගලයෙක් වෙන්නේ. මගේ BMI එකේ කොහොම තිබ්බද කියලා මම ඒ කාලේ බැලුවේ නෑ. හැබැයි පිටතින් බැලුවම මම අසීමිත විදිහට මහත් වෙලා. ඒක මාර අපහසුතාවයක් වගේම ගොඩක් අය ඔයා මහත් වෙලා හිටියේ කොහොමද? ඔයාව මෙතන නටන්න හොඳ නැහැ. ඔයා මහතයි ඒ වගේ දේවල් මගේ ඔළුවට වැටුණා. ඊට පස්සේ A level කාලේ ඔහොම හිතා ඉඳලා මම A level exam එක ඉවරනාට පස්සේ එක දේවල් try කරා. මම දැන් කියන්නම් මම ඇයි මහත් උනේ කියලා. ඕනටත් වැඩිය මම මුලින්ම ඔයාලට කියනවා ඕනම දෙයක් ඕනකට වැඩිය කරන්න හොඳ නැහැ. එතකොට ඒක අපේ ඇඟටත් හොඳ නැහැ. වගේම අපි කරන ඕනම දෙයක සීමාවක් තියාගන්න ඕනේ. O level ඉවර වුණාට පස්සේ මම එක දිගටම කන්න පටන් ගත්තා. ගොඩක්ම මම තෙල් කෑම ජාති තමයි කෑවේ. මම ගොඩක් ආසයි උළුදු වඩේ ඒ වගේ දේවල් ගන්න මම ඒව කෑවා, රයිස් කෑවා, කොත්තු කෑවා, හැමදේම කෑවා. එක දිගට ගෙදරින් එපා කියන සමහර වෙලාවට එක දිගට කන්න පටන් ගත්තා. ඉතින් මටම දැනුණා මගේ ඒ කියන්නේ මම මහත් වෙලා තියෙන්නේ ඇත්තටම මගේ පපුව හරියයි, මගේ බඩ හරියයි, ඒ වගේම මගේ අත් දෙකයි. කකුල් දෙකත් මහත් වෙලා තිබ්බා. හැබැයි මගේ උඩ කොටස, ඉනෙන් උඩ කොටස ගොඩම මහත් වෙලා කකුල් දෙකත් ටිකක් කෙට්ටුවට තමයි පෙනුනේ. ඒක මාර අපහසුතාවයක්. ඊට පස්සේ මම වර්ක්අවුට් වගේ try කරා.
පළවෙනි ටිප් එක විදිහට මම කරේ වර්කවුට් වගේ try කරා මම YouTube එකේ ඕන තරම් වර්කවුට්ස් තියෙනවා. තමන්ට හරියන වර්කවුට්ස් තියෙනවා. ඔය සමහර වීඩියෝස් වල දැන් වයස පරතරේ කොහොම වුණත් සමහර කට්ටිය තියනවානේ දනිස් අමාරු එතකොට ඒ වගේ දේවල් තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඔයාලට ගැළපෙන එකක් තෝරගන්න ඕනේ. මම මේ දේවල් කරන්න කලින් YouTube එකේ හොඳට හොයලා බැලුවා ඒ කාලේ. වීඩියෝ මං හිතන්නේ 100ක් විතර බලන්න ඇති කොහොමද මේ දේවල් කරන්නේ, ඒතකොට කොහොමද මගේ බඩ අඩු කරගන්නේ, බර අඩු කරගන්නේ වගේ දේවල් මම ගොඩාක් හොයලා බැලුවා. ඒ වෙනකොට හැබැයි මම හැම වීඩියෝ එකක්ම බැලුවට පස්සේ මගේ ඔළුවට ගියේ සාමාන්‍ය දවසට පැය භාගයක් විනාඩි 20ක් විතර වර්කවුට් කරොත් තමයි අපේ ඇඟට හොඳ වගේ එකක්. දැනටත් මම ඔයාලට කියන්නේ විනාඩි 20ක් විතර වර්කවුට් කරනවා නම් දිගටම නැත්නම් සතියේ දවස් 3ක් විතර වගේ තමන්ගේ බර හොඳට පාලනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම මගේ සීනි සම්පූර්ණයෙන්ම නතර කරා. මම සීනි වෙනුවට ගත්තේ පළතුරු ගොඩක් කෑවා. කැට සහිත සීනි තියෙනනේ ඒව ඇත්තටම ගොඩක් ඇඟට හොඳ නැහැ. වර්කවුට් එකක් කරා, ඩයට් එකත් හදාගත්තා. ඩයට් එකේ ගොඩක්ම මම කෑවේ. ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍යයෙන් බත් නොකාම ඉන්න බැරි කෙනෙක්. ඒ නිසා මම වේල් 2ක් විතර මුල් කාලේ බත් කෑවේ. බත් ප්‍රමාණය අඩු කරලා ඒකට පලා වර්ගයක්. එතකොට බිත්තරයක් හරි මස් හරි මාළු හරි අනිවාර්යෙන්ම බිත්තර මස් මාළු ඔය කියන ඒ වගේ එකක් මම මගේ මීල් එකට තිබ්බා. ඉස්සර කන ප්‍රමාණයට වැඩිය 4න් එකක් විතර තමයි මම බත් තෝරගත්තේ. එතකොට මගේ පිඟානේ අඩුම තිබ්බේ බත්. කොහොමද මට බත් කන්නත් ඕනේනේ. ඒ නිසා මම බත් සම්පූර්ණයෙන්ම නතර කරේ නැහැ. හැබැයි මම තෙල් සම්පූර්ණයෙන්ම නතර කරා. අලිගඩ පෙර වගේ දේවල් එකතු කරගත්තා මගේ කෑම එකට. අලිගඩ පෙර මම ගත්තේ එක්ක අලිගඩ පෙර නිකන් හදාගෙන කනවා. එහෙම නැත්නම් ඔය කීල්ස් එකේ තියෙනවා මොනවාද පුරක්කන් පාන් එකක්. එතකොට ඒ පාන් එකට ටෝස්ට් එකක් හොඳට හදනවා. මේ අලිගඩ පෙර තමයි ඒකට දාන්නේ. අලිගඩ පෙර බිත්තර වගේ දේවල්. ඒ වගේ හොඳ ඩයට් එකක්. ඔයාලා හොයලා හොඳ ඩයට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ගොඩක් අපේ සෞඛ්‍යයට අහිතකර වෙන්නේ අපි අහිතකර දේවල් රෑ කෑමට එකතු කරගත්තොත් නේ. ඉතින් රෑ කෑම පුළුවන් තරම් සැහැල්ලුම ආහාරයක් ගන්න බලන්න. ගොඩක් වෙලාවට මම එළවලු තම්බලා ඒ වගේ දේවල් තමයි රෑ කෑමට ගත්තේ. ග්‍රීන් ටී එකක් පාවිච්චි කරා. ග්‍රීන් ටී එකක් පාවිච්චි කරා කියලා කියන්නේ සෙස්ටර් කියාර තියෙනවා ග්‍රීන් ටී පොඩේ මම වලට පෙන්නන එක. දැනටත් මම මේ ග්‍රීන් ටී එක බොනවා. සෙස්ටර් එකේ තියෙන මේ ග්‍රීන් ටී එක. තව මම ඒ කාලේ මේ පාවිච්චි කරා කුරුඳු වලින් හදපු ටී එකක්. ඒ කියන්නේ කුරුඳු මට නම මතක නැහැ හරියට. මේ ග්‍රීන් ටී එක. හැබැයි මම මේ ග්‍රීන් ටී එක හැමදාම පාවිච්චි කරේ නැහැ. සාමාන්‍යයෙන් තයිරොක්සින් එහෙම තියෙන නිසා මම සමහර තැන්වල දැක්කා ග්‍රීන් ටී නිතරම බොන්න හොඳ නැහැ. එහෙම කියලා මම සතියට සාමාන්‍යයෙන් දවස් 3ක් විතර තමයි ග්‍රීන් ටී බිව්වේ. ඉඳලා ඉන්න හරි ඔයාලට මොනවාම හරි නරක දෙයක් කැවුණත් අනිවාර්යයෙන්ම ග්‍රීන් ටී එකක් බොන්න. හැබැයි පුළුවන් තරමක් කාලා නරක දේවල්ම පුළුවන් තරමක් කෑවොත් ග්‍රීන් ටී එකක් බීලා ඒකේ ප්‍රතිඵල නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම මම රෑ කෑම වේලට කලින් උණු වතුර එකක් මද රස්නේ උණු වතුර එකක් බිව්වා. මද රස්නේ උණු වතුර එකක් බීලා තමයි පැය භාගයකට විතර පස්සේ මම මගේ රෑ කෑම එක ගත්තේ. ඒ වගේම මම උදේ පාන්දරටත් ඩ්‍රින්ක් එකක් හදාගත්තා. එක්කෝ පළතුරු හරි මොනවා හරි තියෙන ඩ්‍රින්ක් එකක්. එහෙම නැත්නම් මට ගෑස්ට්‍රික් තියෙන හින්දා මම මේක හැමදාම කරේ නෑ. හැබැයි මම අදටත් මේ දේ කරනවා ඉඳලා හිටලා. ඉඳලා හිටලා කියන්නේ සතියේ දෙවතාවක් විතර. මී පැණි මද රස්නේ උණු වතුර එකට මී පැණි සහ මේ දෙහි මද රස්නේ උණු වතුර එකකට දෙහි සහ මී පැණි දාලා මම පුළුවන් වෙලාවට බිව්වා. ඔන්න ඊට පස්සේ මම මාසෙකින් විතර ගිහිල්ලා බැලුවාම මගේ බර කිලෝ 2කින් අඩු වෙලා තිබ්බා. දැන් මේ A level කාලේ අන්තිමට කියන්නේ A level exam එක ලියලා අවසානට. ඊට පස්සේ ඔන්න දැන් මට දැනෙනවා මගේ බඩත් නිකන් ඉස්සර තිබ්බර හෙල්ලෙන බඩ නෙවෙයි සාමාන්‍ය ටිකක් ගල් වෙච්ච බඩක් හයි වෙච්ච බඩක් තියෙන කිලෝ. ඔන්න දැන් මට මාර සතුටුයි. 3ක් විතර ওই විදිහට එක දිගටම කරගෙන ගියා. කරගෙන ගියාට පස්සේ මගේ BMI අගයට හරියන ගානට මගේ බර ආවා. හැබැයි මට හිත ඇතුලේ හිතෙනවා
නෑ මම මීට වැඩිය තව බර අඩු වෙන්න ඕනි වගේ එකක් හිතුණා. ඔන්න වැරදිච්ච තැන හිතුවා නෑ මම තව බර අඩු කරගන්නවා. මම මේ කරන එක තව ටිකක් අඩු කරනවා. ඒ කියන්නේ ඩයට් එක නම් මම කන ප්‍රමාණය තව ටිකක් ගොඩක් අඩු කරනවා. ඊට පස්සේ මම වර්කවුට් කරනවා වර්කවුට් එක පැයකට දික් කර ගන්නවා. එහෙම කියලා මම හිතුවා. ඊට පස්සේ මම එහෙම හිතලා අර හරි ගන්නට වගේ BMI එක ආවට පස්සේ කන එක බත් කන එකත් නතර කරලා ගොඩක් දේවල් කන එක නතර කරා. ඒ නතර කරාට පස්සේ මාසයක් විතර යනකොට මගේ ඇඟ අසීමිත විදිහට කෙට්ටු වුණා. අර හොඳට තිබ්බ ඇඟත් ගොඩාම කෙට්ටු වෙලා ගියා. BMI එකත් හොඳටම අඩුම වෙලා මම නිකන් හිටියේ නිකන් අර නිරෝගී නැති පුද්ගලෙක් වගේ. ඒ වගේම මගේ මේ කොණ්ඩේ හොඳටම යන්න පටන් ගත්තා. හොඳටම කොණ්ඩේ ගියා. සහ මම පාරේ ඇවිදගෙන යනකොට මටම දැනෙනවා මම පා වෙනවා වගේ. එහෙම දැනෙනවා. ගොඩක් අය කියලා දැන් මහත කාලේ මහත කට්ටිය කියනවා ගොඩාක් මහතයි කියලා කෙට්ටුනම ගොඩාක් කෙට්ටුයි කියලා කියනවා. එහෙම ඒ කාලෙත් මම මානසිකව නිකන් ටිකක් ඩවුන් වෙලා හිටියේ. ඊට පස්සේ මටම දැනෙනවා සාමාන්‍ය ගෑල්ලමට මේ අසනීප වෙනවනේ මාසෙකට වතාවක්. එහෙම වුණාම මම නිතරම කලන්තේ දානවා. එතකොට හොඳටම මට අමාරු වෙනවා. ඒ කියන්නේ මගේ ඇඟේ ශක්තියක් ඇත්තෙම නැහැ. ડોක්ටර් කෙනෙක් හම්බෙලා ගිහලා විටමින් වගේක් ගත්තා. මම ආයෙ මහත් වෙන්නේ. ආයෙ මගේ ඇඟ වැඩි කරගන්න මම විටමින් වගේක් ගන්න කිව්වා. ඒ කාලේ මගේ කොණ්ඩේ ගියාම කළු පාට වෙලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ටිකක් සුදු කෙනෙක්. එතකොට මම මගේ හැම නිකන් වේලිලා වගේ ගිහිල්ලා S2 යට ගියා එහෙම. ඩක් ඔයා විටමින් ෆෝකස් කරන්න එපා. ඔයා පුළුවන් නම් මෙන්න මේ කෑම ටික කන්න කියලා අර මං කලින් කරපු ඩයට් එකේ වගේ කෑම ටික මට හදලා දුන්නා. ඒ කියන්නේ උදේ කෑමට ඕට්ස්, එතකොට ඕට්ස් එක්ක කෙසෙල් අනම්මන ඒ වගේ පෝෂ්‍යදායී ආහාර වේලා මට වේල් තුනටම හදලා දුන්නා. ඔන්න ඒ විදිහට යනකොට මම ටිකක් මහත් වෙන්න ගත්තා. මට දැනෙනවා මගේ ඇඟේ ශක්තිය තියෙනවා, මම නිරෝගී වෙනවා එහෙම කියලා. ඉතින් මං හිතුවා ඔයාලට කියන්නම් කියලා ඕනම දෙයක් ඕනවට වැඩි ඕනේ නැහැ. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලා ගිහිල්ලා ඔයාලගේ බර බලන්න. ඔයාලා මහතයි කියලා කියන විශේෂයෙන් ඔය මහත් වුණාම ගොඩක් කෙට්ටුනහම අපිට ප්‍රශ්න තියෙනවානේ. බාහිරින් එන ප්‍රශ්න කියන්නේ ඔයාලා මහතයි, ඔයාලා මොකද මේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ වගේ ප්‍රශ්න. ඒවා ඇත්තටම හිතන්න යන්න එපා. හිතන්න යන්න එපා. වල සමහර වෙලාවට ගොඩාක් හිතන කෙනෙක්ට ඕවර් තින්කින් කියන දේ තියෙනවානේ. හැබැයි හැම හිතන එක පුළුවන් තරම් අඩු කරගන්න නැති කරගන්න. ඔයාලා කොහොම හරි වෙන්නන්න කෙට්ටු කෙනෙක් නම් මහත් වෙලා මහත කෙනෙක් නම් කෙට්ටු වෙලා අසාමාන්‍ය විදිහට මහත් වෙලා නෙවෙයි. තමන්ගේ නිරෝගී අනවශ්‍ය කෑම අහිතකර කෑම රටාව වෙනස් කරගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම කතාව කිව්වනේ එහෙම තමයි කතාව වුණේ. දැන් මගේ බර කිලෝ 54යි. කිලෝ 63න් කිලෝ 40 මට මතක විදිහට 43ට විතර මම අඩු වුණා. අඩු වෙලා ආයි මම ඒ බර හදාගත්තා 54 53 වගේ. ඔයාලට ගැළපෙන හොඳ වර්කවුට් එකක් අඩුම මිනිත්තු 20ක්වත් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් වෙලාවට ඇවිදින්න යන්න. ඒ වගේම නිතරම වර්කවුට් කරන්න යන්නත් එපා. ඒකත් හොඳ නෑ. සතියට දවස් 3ක් විතර වර්කවුට් එකක් කරන්න. සතියට එක දවසක් විතර පුළුවන් නම් මේ වර්කවුට් එකත් එක්කම ඔයාලට ඇවිදින්න පුළුවන් නම් ඇවිදින්න. හොඳ ඩයට් එකකට යන්න. ඩයට් එකක් කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර අපේ ඇඟට ලබා දෙමින් අපේ අහිතකර කෑම සහිත ජීවන රටාව වෙනස් කරගන්න එකක්. ඒකා ඉන්නවා නම් ඒ දෙක කීයටවත් කරන්න එපා. ඒකෙන් අතුරු ආබාධ ගොඩක් එනවා. ඒ වගේම ප්‍රමාණයට බර අඩු කරගන්න අනවශ්‍ය විදිහට කෙට්ටු වෙන දඟලන්න එපා. ඒකෙන් තමන්ටමයි හොඳ නැත්තේ. මම මේ වීඩියෝ එක කරද්දි තව දෙයක් කල්පනා කරා. මම අනිවාර්යෙන්ම ඉස්සරහට රෑ කෑම වේල දවස් 7 ඔයාලත් එක්ක ෂෝට් එකක් විදිහට හරි මම අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි. ඔයාලට හොඳ මීල් ප්ලෑන් එකක් හදාගන්න විදිහක් ඔයාලා කල්පනා කරනවා නම් අනිවාර්යෙන්ම ඒකටත් YouTube එක බලන්න. මොකද මම කරපු දේවල් කියනකට වැඩිය ඔයාලගේ කැමැත්ත පරිදි ඒ ඩයට් ප්ලෑන් එක හදාගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. දෙයක් තමයි අනිවාර්යෙන්ම හොඳට වතුර බිව්වා. මම ලීටර් 3ක් දෙකමාරක් 3ක් අතර ප්‍රමාණයක් මම අනිවාර්යෙන්ම දවසකට හොඳට වතුර බිව්වා. මොකද මම
දේවල් හොයනකොට දැක්ක දෙයක් තමයි සමහර වෙලාවට වතුර තිබහත් අපිට බඩගින්නක් විදියට ඇවිල්ලා අපි ඒකෙනුත් මොන හරි දේවල් ටිකක් අපේ බඩට දාගන්න පුළුවන්. ඒ නිසා නිතරම හොඳට වතුර බොන්න. ඒක හිතකර දෙයක් නෙවෙයි. වතුර බොන එක අනිවාර්යයෙන්ම හොඳට වතුර බොන එකත් කරන්න. ඒ වගේම ග්‍රීන් ටී එකක් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ බර අඩු කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ තමන්ගේ මයින්ඩ් එක හොඳට හදාගන්න එක. නැති කියලා ඒ විදිහට තමයි මම මගේ බර අඩු කරගත්තේ. පිටින් ලස්සන වගේම ඇතුළතින් ගොඩක් නිරෝගී පුද්ගලයෙක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් වීඩියෝ ඉවර කරනවා. thank you මගේ වීඩියෝ එක බලුවට. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. thank you මගේ වීඩියෝ එක බලුවට. bye